අනායි දෙවෙනි කවිය එන්න පුතා. මොකක්ද දෙවෙනි කවිය? අනායි දෙවෙනි කවිය. නහින දෙහින කාලෙට පින් කෙරුම යුත වහින කලට කෝරින් බිල්වලින් නැත බහින දියන් තෝතක් මුත් ගතොත් නැත පනින රිලවන්ටයි නිමන් කමක් නැත. මොකද්ද කියන්නේ? නහින දෙහින කාලෙට පින් කෙරුම යුත. ඒ කියන්නේ ජනකවිය කියනවා නහින දෙහින කාලේ කියන්නේ මොන කාලෙද? වලපයේ කොටපයේ ඔන්න මෙන්න කාලේ. ඒ කියන්නේ වයස්ගත වෙච්ච කාලේ. සුදුබුදා ඒ කියන්නේ මේකස්සේ කියන අපේ සංස්කෘතිය ගැන කතා කරනවා. මොකද්ද කියන්නේ? අනේ අපේ බෞද්ධ සංස්කෘතියේ සිංහල සංස්කෘතියත් අපි හදාගෙන තියෙනවා. වයසට ගියාට පස්සේ දැන් අර තරුණ කාලේ කරපු ජඩවැඩ මඩවැඩ මුකුත් කරන්න බෑ. ඔයා පින්දහම් කරගෙන ඉන්න ඕනි කියන කාරණාව තමයි මේකෙන් කියලා දෙන්නේ. ඊගාට බලන්න වහින කලට කූරින් විල් වලින් නැත. පුතා මාළු ඉන්නේ කොහෙද? කූරිය කියන්නේ මාළු කූරිය. මේ තියෙන ලස්සන විලක්. මාළු ඉන්නේ පුතා මොකේද? මේ විලේ ඉන්නේ. මේ මාළුවා මේකේ ඇස්සේ පින්න ඉන්නවා. උඩ මෙතනින් යන්න විදියක් නැහැ එයට. හැබැයි පුතා මෙන්න කාලයක් යනකොට වහිනවා. වැස්සට පස්සේ මේකේ තියෙන වතුර ටික පුතා අතර දිග්ගාගේ උතුරලා යනවා මෙහෙම. මේ උතුරලා යනවා. මේ උතුරලා යනකොට වෙලේ ඉන්න මාළුවට හිතනවා මේක සිඳලා මොකටද අප්පම එළියට යන්න විදියක් නැහැ නේ කියලා. අන්න එතකොට මොකද්ද කරන්නේ? එතකොට පුතා වතුර යනවා එහෙම ගලාගෙන යනවා. මාළුව මොකද්ද කරන්නේ? මෙන්න මේ වතුර පාරට යනවා මාතල්ලගේ මාළුව පින යනවා. ඔහොම යනවා මාළුව යනවා මේක දිගේ යනවා. හැබැයි මාළුව දන්නේ නැහැ. මොකද දන්නේ නැත්තේ තව ටිකකින් මේ වතුර පාර හිඳෙයි. මේ වතුර පාර නතර වෙයි කියලා මාළුව දන්නේ නැහැ. මාළුව පාදද මෙහෙම යනකොට මාළුවට වමතක වෙන්න පුළුවන් ආපහු විල තියෙන තැනට එන්න. බගද වැහි දවස්නේ. ඔයාට හිතෙනවා අද හොඳයි මාළුවෙක් අල්ලගෙන කෑවනම් කියලා. ඔයා මොකද්ද කරන්නේ? ඔයා බිලිකෝකුත් තරම් එනවා පුතා මාළුවෙක් අල්ලන්න. මෙන්න එනකොට මාළුව ඔයා හොයාගෙන යනවා පාරදී හම්බ වෙනවා. අන්න මාළුවගේ ජීවිතේට පුතා මොකක් වෙන්න පුළුවන්ද? හානියක් වෙන්න පුළුවන්. ඌ දන්නේ නැහැ ආපහු ගියාට පස්සේ එන්න. අර සින්දුවකුත් තියෙන මන් මුලාවී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ මන් මුලා වූ සමනලියෙක්ගෙන් පාර රසා තිබුණා. පාර වැරදිලා පාර හොයාගෙන යනකොට පාර වැරදිච්ච එකකියක්ගෙම අහන පාර. ඔයත් එහෙම කරනවා. හරිද? එතකොට පුතා මේ මාළුවට වැඩිපුරම ආරක්ෂාව තියෙන්නේ කොහෙද? මේ දියේ. එහෙනම් පුතේ ඔයාටත් ඔයාගේ ජීවිතේ වැඩිපුරම ආරක්ෂාව තියෙන්නේ කොහෙද? පාරද? ගෙදරද? ගෙදර. මා පාරද ඉස්කෝලේද? ඉස්කෝලේ. ජනකවිය කියන්නේ මාළුවා මේ වැස්ස දවසට එළියට ආවා වගේ ඔයා යන්න එපා. ඔයාට වැඩිපුරම ආරක්ෂාව තියෙන තැන ඉන්න කියලා.